බලමු. කිඹුල බඩේ තියෙනවා, පුටින් තියෙනවා. මේවා තොර ඉන්න මට වෙලාවක් නැහැ. සේරම ටික අරන් යන්න. අර ගෝණියේ මොනවද තියෙන්නේ? ඒ තියෙන පරණ වෙච්ච පරි. මේවා කෑවොත් ඔයා ලෙඩ වෙයි. නරකම නෑ. මේ ගෝණිය මාලිගාවට ගෙනියනවා. මේකින් වැඩක් ගන්න පුළුවන් දෙයක්. කෙනෙක් ඉන්නවා. එයා ඔය බනිස් ගෝණිය ගාවට ගියේ නැත්තම් තමයි හොඳ. කවුරු කියන්නේ? වාගේ ඉන්නකෝ නරක විදිහට මන්තරයක් මොන්නේ ඒකේ. ෂෙෆ් දැරියා අම්මයාගේ කුණුට ගන්න යද්දි ඒවටත් මට කියලා කියන්නේ. ඕකේ මොන්නේ මේ ගානේ නියම වැඩක් කළේ. මොකක්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මන් දන්නවා ඒකෙන් මං හිතපු දෙයක් නෙමෙයි උනේ. මංච අපි මාළි කරගන්න වෙනවා. ඒක පරක් වෙන්න හොඳ නෑ. ඔබ කන්න එපා. ඇත්තමද? ජෝන් කුමාරයා කිව්වා මේවා රජතුමාට ගිහින් දෙන්න. පුළුවන් ද මේ තියෙන කුණු ටික ගිහින් විසකලා දාන්න? කොහොමද වගේ අයියේ? ඇත්තටම ඔයා මේ බනිස් බලන්න ඕනේ. ඉන්නේ පුදුම රහ. ඔය අහුවට ස්තුතියි. හැබැයි මට බඩගිනි නෑ. පොඩ්ඩක් ලං වෙලා එකෙන් ඉන්න. මේක නොකිය යනු කෙනාට දුක හිතේ. වෙලානේ ඔයාටම හදලා අඩුම ගානේ වා මේක රසවත් බලන්න. ඒ වුණාට එපා මට වෙලාවක් නෑ. අරහි වැරන් බලාගෙන ඉන්නවා මං එනකන් දඩේනේ යන්න. ඒකනේ කිස් බඩ දඩේම යනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. කෝ දෙන්නකෝ. උලක් නෑ නේද? කිසිම උලක් නෑ. කලින්ටත් වඩා එනවා බෑනේ. මෙච්චර උලයි දුන්නේ. ළමයි ඒකත් නියමයි වගේ. අයියෝ මොකද මේ රජතුමනි? බඩුවක් එයා රොබින් අපේ රජතුමාව ඇඬෙව්වා. මෙයාව හිරෙන්න දාන්න. කෙනෙක් කෙලවර කෙනෙක් මාව හම්බ වෙන්න. දිස්තිවල නෙවෙයි. ඒ තියෙන්නේ දැන් ඉඳන් රජතුමා වෙන්නේ මමයි කියලා. එහෙමද? ඔයා මේක හැමෝත් ඕන දෙයක් කරන්න පුළුවන්. මට ඕන දෙයක් කරන්න. ඒ හරි. සිංහාසනේ මගේ. මම මේකෙන් මන්තරේ අපසට හරවන විදියක් නම් හොයාගත්තා. කුමාරයා කපටිකමක් කරලා රිචඩ්ව රජකමෙන් අයින් කරා. අන්න දැන් ජෝන් කුමාරයා තමයි රජතුමා. දැන් මේකත් මන්තර පොතේ තියෙන මායාව නවන්න නම් තාම බිම එකක් දෙන්න කියලා. ඒව හොයාගන්න තැනක් මම දන්නවා. අපි යමු. යා බොරු විකාර වෙලා. ඕක කොච්චර භයානක වැඩක්ද?
ඔයාලා ප්‍රතිවිෂ හොයාගන්න. අපි දෙන්න ගිහලා රජතුමා ගැන බලා ගන්නම්. කුමරනි රජතුමාට නිකන් දැන් මේ මමයි රජතුමා. කෙනෙක් නේ. යා ඕන දෙයක් කරගත්තා. ඉතින් එයාගෙන බලන්න නැතුව සේවය කරනවා. නගල අනිත් ඉන්න දන්නේ නැහැ. ඒක ගොඩක් ඔයා මේ තියෙන හැම බිත්තියකම මගේ කෙල්ලන්න. අනික මාව හම්බ වෙන කරන්න. තව එක දෙයක් මට කේක් හරියටම වගේ. මේ සේරම මඩි. හරි දොන්නේ විසික. යාට විසිතු කොහෙද? ඒ වා. දෙවනි. ඒක ගලක් උඩ ඇයිනේ? ඔක හිතන්න වෙලාවක් නෑ අපි ඉක්මනට යමු. යන්න නම් එක කිව්වම කෙනෙක් නිකන් පොළොව. කඩක් ඒත් මේකම ගන්නයක් මං. කොට යන විදිහ ඕක කඩන්න. මං කියන්නකෝ. හරි. උතුම් අපි රජතුමනි ඔබට මොකද වෙලා දෙන්නේ? රජතුමනි ඔබට මොකද වෙන්නේ? අයියෝ ඔබතුමා මං කියන දේම කියන්නේ. ඔයාලා කියලා ඉන්නේ. කාදා. සුන්වෙන්න බෑ. රජතුමා මේ වේදිකා නාට්‍යයකට පුහුණුවීම් කරනවා. ඒකේ නම තමයි පුංචි රජතුමා. ඒක තේනවා. කියවල බලන්න හරිම විනෝදයි. ඔබතුමා ගියමට රඟපානවා හොඳේ. නළුකම ඇගේම තියෙනවා. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම් බැරන්. අල්ල යන්න. ඒ විදිහට රජකම තියාගන්න සුදුසු නෑ. ඉක්මනට යාට දෙන්න වෙනවා. ඒ සර්මිලා කොහෙ ගිහින්ද? උතුමාණනි ඉන්න තැනකින් එළියට එන්න. රොබින්. රොබින් අපිට මරන් කියනවා එයාට ඔටුන වෙලා. අපිට එයා යන්න කලින්. ඇහුණා නේද? අපි දැන් සෙල්ලම් කරයි. ඔයා එළියට આવොත් මං ටෙඩිය එක්ක ඔයාලට සෙල්ලම් කරන්න දෙනවා. අම්ම ඉක්මන් කරන්න. පුළුවන් ඉක්මනට මේ මල දාලා ප්‍රතිශක් හදලා දෙන්න. ස්කාලෙට් මට ඕට වෙලාවක් නෑ. මේක ටිකක් පස්සේ විස්තර කියන්න. මට රජතුමා හම්බ වෙන්න ඕනේ. කොහෙද ඉන්නේ? තමයි එතුමා. ඇත්තට එමනම් සම්ප්‍රදායට අනුව මාත් එක්ක කරන්න වෙනවා. මොකක්? මම මට බෑ. දෙබළුනි වෙන්නද කියලා. පුළුවන්. දැන් නවතින්න. ආයෙත් පුළුවන්. නවතින්න. එන්නුනා. අන්න වැඩි වෙන්න නේද?